ඔක්කොම ෆයිටර් අනිවාර්ය දැනගත්තු මේකක් තියෙනවා ඔයගොල්ලෝ බොඩි ටයිප් එක. ඔයගොල්ලෝ කොටයි නම් ඔයගොල්ලෝ ෂෝට් රේන්ජ් ගන්නවා නම් ඔයගොල්ලෝ ඉන්සයිඩ් යන්න ඕනේ. ඔයගේ ඔපොනන්ට් ඔයාලට උසයි නැත්නම් එයාගේ කික් එකම ගොඩාක් යූස් කරනවා අවුට්සයිඩ් ෆයිට් කරන්න ඕනේ. සමහර කට්ටිය එල්බෝ ගොඩාක් යූස් කරනවා ඒගොල්ලෝ ඉන්සයිඩ් එන්න පුළුවන්. දැන් බලන්න ගිමිත් ඉන්නවා. ඔයගොල්ලෝ අනිවාර්ය ෆීට් එක රිප් කරන්න ඕනේ. ඒ කියන්නේ මං ගිමිත් මම තින්නකොට මම ඉස්සරහට ප්‍රෙෂර් කරනකොට ගිමිත් ගීලා ඉවරයි. එතකොට මම එයාගේ රේන්ජ් එක යනකොට මම කකුල උඩ. එතකොට එයා ගෙවුවා නම් එයාගේ පවර් එක ගොඩක් තියෙනවා. මට පවර් මොකුත් නැහැ. මෙතන ලෑන්ඩ් කරන්න. ඒ කියන්නේ මම කකුල උඩ. ඒකට තමයි ඔයගොල්ලෝ යූස් කරන්නේ zigzag motion එක. zigzag කියන්නේ මම මෙතනින් outside එක step back කරනවා. දැන් ගිමිත් මාව කවර් කරන්න කකුල අරන් තියන්න ඕනේ. එතකොට එයාට ආයෙත් මෙතන ගිහලා එයා කකුලත් එක්ක එයාට පන්ච් කරන්න බෑ. කකුල ලෑන්ඩ් කරලා තමයි ගන්න ඕනේ. එතකොට පවර් එකක් නැහැ. දැන් මම මෙතන ගිහලා කික් කරනකොට එයාට චෙක් කරන්න බෑ. ඒතෝ එයාගේ පොළොවට තියෙනකොට ආයෙ චෙක් කරන්න බෑ. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන් zigzag motion එක දැනගෙන ඉන්න ඕනේ. මම මෙතන ඉන්නවා ඉස්සරහම outside. ආයෙ මම ගන්නවා. නැත්තම් outside inside යනවා. එමෙස්සම් මේ මූවමන්ට් එක කරන්න ගොඩාක් කරනවා. ඔයගොල්ලෝ කොටයි නම් inside යන්න මේක යූස් කරන්න. ගොඩාක් ස්තුතියි.